හරි මේ වීඩියෝ එකේ බලමු කොහොමද මේ බුද්ධ පරීක්ෂණ පේපර් එකේ ප්‍රශ්න එන්නේ මොන මොන විදිහවල් වලටද ඒ වගේම ඒකෙන් සංඛ්‍යා රටා සම්බන්ධවත් පොඩි හැඳින්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්ම. රයිට් අපි බලමු දැන් මොනවද එන්න පුළුවන් ප්‍රශ්න ආකාරය කියලා. අපි එකින් එක පොඩ්ඩක් ලියාගෙන බලමු. සාමාන්‍යයෙන් මේ වගේ ගත්තට පස්සේ පේපර් එකේ එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම බැලුවොත් එහෙම පොඩි පොඩි කොටස් වෙන්නොත් කඩ කඩ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 40ක් විතර වගේ 40ක් විතර වගේ ප්‍රශ්න හදන්න පුළුවන්. ඒවා පොඩ්ඩක් එකින් එක කීපයක් කතා කරොත් එහෙම සංඛ්‍යා රටා ඊට පස්සේ තර්කනාශ්‍රිත හෙන්න පුළුවන් විශ්ලේෂණාත්මක තර්කන ඒ වගේම තර්කන රාමු හරිද ඊට පස්සේ තව එන්න පුළුවන් ඒවා තමයි ධාතු ගැට සම්බන්ධ ඊට පස්සේ තව අහන්න පුළුවන් ශීඝ්‍රතාවය සම්බන්ධ ගැටලු. ওই ශීඝ්‍රතාවය සම්බන්ධය වගේ තමයි ওই ජල නළ ගැටලු එහෙම එන්නේ ජල නළ ගැටලු. ඊට පස්සේ බෝට්ටු ගණන් තව අහන්න පුළුවන් දුර වේගයේ කාලය. ඊට පස්සේ වර්ගඵලය පරිමාව සම්බන්ධයෙන් අහන්න පුළුවන්. ඊට අමතරව සංකරණ සංයෝජන මේ විදිහට දැන් මෙතන පොඩ්ඩයි කතා කරේ. මීට අමතරව තව ගොඩක් දේවල් IQ බේබ් එක ප්‍රශ්න ඇහෙනවා. ඉතින් මේකින් එක ප්‍රශ්න විදිහටත් ඒ වගේම තියරි විදිහටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා channel එකෙන්. ඒකට ආරම්භයක් විදිහට අද සංඛ්‍යා රටා පාඩම මේත් එක්කම පටන් ගන්නවා. හරි එහෙනම් සංඛ්‍යා රටා පාඩම අපි පටන් අරගෙන අපි බලමු කොහොමද වැඩේ කරන් යන්නේ කියලා. හරි සංඛ්‍යා රටා ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා අපිට එන සංඛ්‍යා රටා වර්ග මොනවද කියන එක ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. හරිද? එතෙන්දි මම මේ විදිහට පොඩ්ඩක් දාලා තියෙනවා කීපයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ විදිහට අපි එකින් එක බලාගෙන යමු මොනවද මේ කියලා. සංඛ්‍යා රටා වර්ග වලින් සංඛ්‍යා රටා වර්ග තියෙනවා ඉරට්ටේ සංඛ්‍යා, උත්තේ සංඛ්‍යා, ප්‍රථමක සංඛ්‍යා, වර්ග සංඛ්‍යා ඔය විදිහට විවිධ සංඛ්‍යා රටා වර්ග තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යා රටා කියන්නේ මොනවද? ඉරට්ටේ සංඛ්‍යා රටා කියන්නේ 2 4 6 8 10 12 ආදී වශයෙන් දෙකෙන් බෙදෙන සංඛ්‍යා. දෙකෙන් බෙදෙන යම් කිසි සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාව. ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යා ගත්තොත් එහෙම ඔත්තේ සංඛ්‍යා 1 3 5 7 9 11 13 15 ආදී වශයෙන් තියෙන්නේ ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යාවක් කියලා කියන්නේ දෙකෙන් බෙදන්න බැරි සංඛ්‍යා. ඒ කියන්නේ ඒවා දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතුරු වෙනවා. දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතුරු වෙනවා නම් ඒක ඔත්තේ සංඛ්‍යාව. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා කියලා අපි හඳුන්වන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාව. මේක සමහරක් වෙලාවට ඔත්තේ සංඛ්‍යාවත් එක්ක පැටලෙන්න පුළුවන්. මොකද ඔත්තේ සංඛ්‍යාත් මේ වගේම විදිහට තමයි යන්නේ. ඔත්තේ සංඛ්‍යාවල තියෙන ගොඩක් සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවලක් තියෙනවා. හැබැයි හැම එකක්ම නැහැ.
ඒ නිසා පොඩ්ඩක් අර ඔත්තේ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා දෙක පටල ගන්න නැතුව හොඳ අවබෝධයෙන් පොඩ්ඩක් බලා ගන්න ඕනේ ඒක. ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ එතකොට සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවක්. සාධක දෙකක් පමණක්. ඒ කියන්නේ එක්කෙනුයි එකෙන් සහ එම සංඛ්‍යාව පමණක් සාධක ඇති සංඛ්‍යා. එතකොට 2 3 5 7 11 13 17 ඊට පස්සේ 19 ඔය වගේ ආදී වශයෙන් යන සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යාව. ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියලා කියන්නේ 1 3 6 10 15 21 28 ඔය වගේ ආදී වශයෙන් ඉස්සරහට යන සංඛ්‍යාවට තමයි ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා හොයාගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රෙත් මම මේත් එක්කම කියන්නම්. ඒක තමයි n වරහන් n ධන 1 බෙදීම 2. නෝක තමයි ත්‍රිකෝණ සංඛ්‍යාවක් වෙන සූත්‍රය. පොඩ්ඩක් පැහැදිලි මදි වුණා නම් ආය අදින්නම්. n වරහන් n ධන 1 බෙදීම 2. අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා ඕනම ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයාගන්න පුළුවන්. අපි මෙතෙන්ට n වලට දාන්නේ අපිට හොයාගන්න ඕන සංඛ්‍යා මොකක්ද කියලා. ත්‍රිකෝණ සංඛ්‍යා හොයාගන්න ඕන සංඛ්‍යා මොකක්ද කියන එක. ඒ විදිහට තමයි මේක හදන්නේ. අපි දැන් බලමු හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව මොකක්ද කියලා. අපිට දැන් මෙතන පේනවා ත්‍රිකෝණ සංඛ්‍යාව 10 කියලා. අපි බලමු 10 උත්තර එනවද කියලා. n වරහන් n ධන 1 බෙදීම 2. හරි. 4 ධන 1 බෙදීම 2. හරිද? එතකොට 4 ධන 5 බෙදීම 2. ඔව් සෝරි මෙතන මේ ගුණ කිරීම එන්න ඕනේ. එකතු කිරීම නෙමෙයි වැරදුනා මට. ගුණ කිරීම. එතකොට 4 වරක් 5 බෙදීම 2. 4 වරක් 5 20යි බෙදීම 2 ඊයද 10. ඔන්න අපිට ආව උත්තරේ හතරවන ත්‍රිකෝණ සංඛ්‍යාව 10යි කියලා. හරි. ඊට පස්සේ වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා කියන්නේ බලයන් එක්කෙන ඒවට තමයි වර්ග සංඛ්‍යා කියන්නේ. දෙකකින් මොකක්ද සංඛ්‍යාවක වර්ගයක්. කියන්නේ එකේ වර්ගය සමානයි 1යි. දෙකේ වර්ගය සමානයි 4යි. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. පහේ වර්ගය 25යි. හයේ වර්ගය 26යි. හතේ වර්ගය 49යි. අටේ වර්ගය 64යි. නවයේ වර්ගය 81යි. ඔන්න ඔය ආදී වශයෙන් මොකක් හරි සංඛ්‍යාවක යම්කිසි සංඛ්‍යාවක වර්ගය යම්කිසි සංඛ්‍යාවක දෙකේ බලය තමයි වර්ග සංඛ්‍යාවක් කියලා වෙන්නේ. රයිට්. ඊට පස්සේ ඝන සංඛ්‍යාව. ඝන සංඛ්‍යාවක් කියලා කියන්නේ යම්කිසි සංඛ්‍යාවක තුනේ බලය. හරිද? ඒ කියන්නේ එකේ තුන්වෙනි බලය සමානයි 1මයි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ මෙහෙම 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. තුනේ තුන්වෙනි බලය 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. ඔන්න ඔය ආදී වශයෙන් යම් කිසි සංඛ්‍යාවක තුනේ බලය තමයි ඝන සංඛ්‍යාවක් කියලා වෙන්නේ. right. ඊට පස්සේ ගුණාකාර. හරිද? ඒ කියන්නේ මෙතෙන්ට නම් සාමාන්‍යයෙන් එන්නේ චක්‍රේ.
අක්කරේ පාඩම් කරලා තියෙනවනේ පොඩි කාලෙත් අන්න ඒ ටික තමයි මෙතෙන්ට එන්නේ. يعني 3 වරක් 1 3යි, 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි, 3 වරක් 5 15යි, 3 වරක් 6 18යි. අන්න ඒ විදිහට. ඊපස්සේ අපි තව එකක් බැලුවොත් තියෙනවා 4 වරක් 1 4යි, 4 වරක් 2 8යි, 4 වරක් 3 12යි, 4 වරක් 4 16යි, 4 වරක් 5 20යි, 4 වරක් 6 24යි, 4 වරක් 7 28යි. අන්න ඒ ආකාරයෙන් යම්කිසි සංඛ්‍යාවක ගුණාකාරات අපි චුට්ටක් බලාගෙන තියාගන්න ඕනේ. සංඛ්‍යා රටා ප්‍රශ්න හදනකොට ප්‍රශ්න විසඳනකොට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ අන්නේ ගුණාකාර සම්බන්ධවත්. හරි. අපි ඊට පස්සේ බලමු කොහොමද මේ සංඛ්‍යා රටා ප්‍රශ්න ඇහෙන්න පුළුවන් ආකාර. මේක මෙහෙමමයි කියලාත් නැහැ. හැබැයි එන්න පුළුවන් ප්‍රශ්න විදි ආකාර හැදෙන්න පුළුවන් ආකාර විදි එහෙම කීපයක් තියෙනවා. ඒක නිසා ඒක නැත් පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නිසා අපි ඒකත් පොඩ්ඩක් බලමු වැඩේ කොහොමද කෙරෙන්නේ කියලා. රයිට්. මම හිතනවා වයිට් බෝඩ් එක පේනවා ඇති කියලා. වෙන වැඩේ පටන් ගන්න යන්න. හරි. එන්න පුළුවන් පළවෙනි ආකාරය විදිහට අපි කරගමු. නියත සංඛ්‍යාවක් එකතු කිරීම හෝ අඩු කිරීම. නියත සංඛ්‍යාවක් එකතු කිරීම හෝ අඩු කිරීම. රයිට්. මෙතෙන්දී අපි උදාහරණ කීපයක් අරන් උදාහරණ තුනක් වගේ අරන් බලමු කොහොමද වැඩේ හැදෙන්නේ කියලා. මෙතන දැන් කොහොමද වෙලා තියෙන්නේ? මෙතන වෙලා තියෙන්නේ අපි අන්තරය ගත්තොත් එහෙම මෙතන 5යි අන්තරය. මෙතනත් 5යි. මෙතනත් අන්තරය 5යි. මෙතනත් අන්තරය 5යි. ඒ කියන්නේ 5 5 එකතු වෙවි තමයි ගිහිලා තියෙන්නේ. තව එකක් බැලුවොත් එහෙම 50 45 40 35 30. මෙතන ගත්තොත් එහෙම මොකක්ද වෙලා තියෙන්නේ? 5 5 අඩුවීමක් වෙලා තියෙන්නේ. 45න් 5ක් ගියාම 40යි. 40න් 5ක් ගියාම 35යි. 35න් 5ක් ගියාම 30යි. අන්න ඒ විදිහට. මොකද නියත සංඛ්‍යාවක් අඩු කිරීමක් තමයි මේ දිලා තියෙන්නේ. තව එකක් බලමු. 19 21 23 23 25 27. මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙතන වෙලා තියෙන්නේ දෙක දෙක වැඩිවීම. 19යි 2යි 21යි. 21යි 2යි 23යි. 23යි 2යි 25යි. 25යි 2යි 27යි. ඔන්න ඔය විදිහට නියත සංඛ්‍යාවක් එකතු කිරීමයි නියත සංඛ්‍යාවක් අඩු කිරීමයි. මේ තමයි සංඛ්‍යා රටාවක් එන්න පුළුවන් පළවෙනි ආකාරයක් විදිහට අපිට මේක පෙන්ලා දෙන්න පුළුවන්. අපි ඊළඟට තියෙන ටිකත් අපි මේ විදිහටම කතා කරගෙන යමු. හරි.
ඊට පස්සේ දෙවැනි එක විදිහට නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම හෝ බෙදීම. හරි. ඉතින් මේකෙත් උදාහරණ තුනක් විතර අරගෙන කතා කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. රයිට්. හරි. මේක කොහොමද වෙලා තියෙන්නේ? නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම හෝ බෙදීම. හතර වරක් කීයද 8 වෙන්නේ කොහොමද? හතර වරක් 2 8යි. එමනේ යන්නේ. හතර වරක් 2 8යි. 8 වරක් 2 16යි. 16 වරක් 2 32. 32 වරක් 2 64 වෙන්නේ. හරි. ඊට පස්සේ 100 50 25 12.5 6.25. රයිට්. මේක කොහොමද වෙන්නේ? 100 දෙකෙන් බෙදුවම 50යි. 50 දෙකෙන් බෙදුවම 25යි. 25 දෙකෙන් බෙදුවම 12.25යි. 12.5 දෙකෙන් බෙදුවම 6.25යි. හරි. තව එකක් බලමු. 7 14 28 56 112. රයිට්. මේක කොහොමද වෙන්නේ? මේක වෙන්නේ දෙකෙන් ගුණ විදිය යන එක. 7 වරක් 2 14යි. 14 වරක් 2 28යි. 28 වරක් 2 56යි. 56 වරක් 2 112යි. රයිට්. තව එකක් බලමු අපි ඊට පස්සේ. තුන්වෙනි ආකාරය. මේක වැඩි වන සංඛ්‍යාවක් එකතු කිරීම. වැඩි වන සංඛ්‍යාවක් එකතු කිරීම. හරි. මේක කොහොමද වෙන්නේ? 2 4 7 11 16 22. හරි. මේක කොහොමද දැන් වෙලා තියෙන්නේ? වැඩි වන සංඛ්‍යාවක් එකතු කරනවා. අපි දැන් බලමු මේකේ අන්තරය කොහොමද තියෙන්නේ කියලා. මෙතන අන්තරය කීයද? අන්තරය 2යි. මෙතන අන්තරය 3යි. මෙතන 4යි. මෙතන 5යි. මෙතන 6යි. හරි. දැන් අපිට පේනවා එහෙනම් දෙක එක එක වැඩි වෙවි එකතු වෙවි යන්නේ. ඒ කියන්නේ 2 2 4යි. 4යි 3යි 7යි. 7යි 4යි 11යි. 11යි 5යි 16යි. 16යි 6යි 22යි. ඒ කියන්නේ එක එක වැඩි වෙවි තමයි ඉස්සරහට සංඛ්‍යා රටාව දිගටම හැදීගෙන යන්නේ. මේක බලමු. 5 8 12 17 23 30. මේක කොහොමද වෙන්නේ? මෙතන අන්තරය බලන්න. කීයද? 3යි. මෙතන 4යි. මෙතන අන්තරේ 5යි. මෙතන 6යි. මෙතන අන්තරේ 7යි. එතකොට දැන් ඊළඟ අන්තරේ කීයක් දෙන්න ඕනේ? 8ක්.
මෙතන මෙතන 7ක්. ඔන්න ඔය විදිහට තමයි ඒව හැදින්නේ. අපි තව එකක් බලමු. හ්ම්. හරි. 10 15 21 28 36 45. රයිට්. මෙතන කොහමද? මෙතන අන්තරේ 5යි. ඊට පස්සේ මෙතන අන්තරේ 6යි. මෙතන 7යි. මෙතන 8යි. මෙතන 9යි. එහෙනම් ඊගාවට 10ක් එන්න ඕනේ. රයිට්. අපි දිගටම කන්ටිනියු කරන්න යමු. හරි. හතරවෙනි එක. උඩ හතරවෙනි ගණන් ඇහෙන ආකාරය හදන්න පුළුවන් අහන්න පුළුවන් විදි. මේක වැඩි වෙන සංඛ්‍යාවකින් ගුණ කිරීම. හරි. ඒව කොහොමද හැදෙන්නේ? 3යි 3යි 6යි 18යි 72යි. හරි. මේක කොහොමද? 3 වරක් 1 3යි. 3 වරක් 2 6යි. 6 වරක් 3 18යි. 18 වරක් 4 72යි. දැන් මෙතෙන් මොකක්ද දෙන්න ඕනේ? 72 වරක් 5. තව එකක් බලමු. ඊට පස්සේ 1 3 12 60 360. මේක කොහමද එන්නේ? කරත් 3 3යි. 3 වරක් 4 12යි. 12 වරක් 5 60යි. 60 වරක් 6 360යි. එහෙනම් මෙතෙන් මොකක්ද දෙන්න ඕනේ? 360 වරක් 7. right. පස්සේ නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම, නියත සංඛ්‍යාවක් එකතු කිරීම. අතර 13 40 121. හරි. දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ බලමු. 4 4 කොහොමද 13 හැදිලා තියෙන්නේ? 4 වරක් 3 12යි 12යි 1යි 13යි. ඊට පස්සේ 13 වරක් 3යි 13 වරක් 3 39යි 39 1යි 40යි. 40 වරක් 3 120යි 120යි 1යි 121යි. ඔන්න ඔය විදිහට තමයි මේ සංඛ්‍යාවට කන්ටිනියු වෙලා යන්නේ. නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ නියත සංඛ්‍යාවක් එකතු කිරීමනේ. මේ තියෙන්නේ නියත සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනවා. ඒ වගේම නියත සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ වගේ ඒවා හැදෙන්නේ. මේ වගේ ඒවාත් එන්න පුළුවන්. පොඩි අවබෝධයක් තියාගන්න කොහොමද මේ වගේක් ආවොත් එහෙම හදන්නේ කියලා.
අපි තව එකක් බලමු ඒ වගේ. 5 11 23 47 මේක කොහොමද වෙලා තියෙන්නේ? 5න් කොහොමද 11 හැදෙන්නේ? නියත සංඛ්‍යාවක් එකතු වෙන්නත් ඕනේ, නියත සංඛ්‍යයෙන් ගුණ වෙන්නත් ඕනේ, නියත සංඛ්‍යාවක් එකතු වෙන්නත් ඕනේ. බලමු කොහොමද හැදෙන්නේ කියලා. 5 වරක් 2යි 1යි. 5 වරක් 2 10යි 1යි 11යි. 11 වරක් 2 22යි 22යි 1යි 23යි. 23 වරක් 2 46යි 46යි 1යි 47යි. මේ විදිහට මේ වගේ ගණන් හදන්න පුළුවන්. ඊට පස්සේ අය නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම හා නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම හා වැඩි වෙන සංඛ්‍යාවක් එකතු කිරීම. හරි. නියත සංඛ්‍යාවකින් ගුණ කිරීම සහ වැඩි වෙන සංඛ්‍යාවක් එකතු කිරීම. රයිට් මේක කොහොමද වෙන්නේ? හරි. නියත සංඛ්‍යාවකින් ගුණ වෙන්නත් ඕනේ. සංඛ්‍යාවක් වැඩි වී එකතු වෙවි යන්නත් ඕනේ පියවරෙන් පියවර. මේක කොහොමද වෙන්නේ බලමු. දෙවරක් 2 4යි 4යි 1යි 5යි. 5 වරක් 2 10යි 10යි 2යි 12යි. 12 වරක් 2 24යි 24යි 3යි 27යි. හරි නේද දැන්? හරිද? නියත සංඛ්‍යාවකින් කියන්නේ නියත සංඛ්‍යාවකින් ගුණ වෙන්න ඕනේ. නියත සංඛ්‍යාවකින් ගුණ වෙන්න ඕනේ. වැඩි වෙන සංඛ්‍යාවකින් එකතු වෙන්න ඕනේ. අන්න නියත සංඛ්‍යාවකින් ගුණ වෙලා තියෙනවා. වැඩි වෙන සංඛ්‍යාවකින් එකතු වෙලා තියෙනවා. හරිනේ. බලමු අපි තව එකක් බලමු දැන්. එකක් බලමු මේකට. කොහොමද වෙන්නේ කියලා. 3යි 8යි 19යි 42යි. මේක කොහොමද වෙන්නේ? 3 වරක් 2 6යි. 6යි 2යි 8යි. 8 වරක් 2 16යි. 16යි 3යි 19යි. ඊට පස්සේ 19 වරක් 2 කීයද 38යි 38යි 4යි 42යි. හරි. මේ විදිහට ඒ වගේ එන්න පුළුවන් ආකාරයකුත් තියෙනවා. හරි. තව එකක් විදිහට වැඩි වෙන සංඛ්‍යා වලින් ගුණ කිරීම හා වැඩි වෙන සංඛ්‍යා එකතු කිරීම. හරි. මේක බලමු ටිකක්. 2 3 ට 27. හරි. මේක කොහොමද වෙන්නේ? දෙවරක් 1 2යි 2යි 1යි 3යි. 3 වරක් 2 6යි 6යි 2යි 8යි. 8 වරක් 3 24යි 24යි 3යි 27යි. හරි නේද? දැන් මේකෙත් අර විදිහටම වෙලා තියෙනවනේ. දැන් ඔන්න වැඩි වෙන සංඛ්‍යාවෙන් කියන්නේ මොකද කියන්නේ? වැඩි වෙන සංඛ්‍යාවකින් ගුණ කරන්නලු වැඩි වෙන සංඛ්‍යාවක් එකතු කරන්නලු. හරිද? දැන් එහෙම වෙලා තියෙනව නේද? වැඩි වෙන සංඛ්‍යාවකින් ගුණ වෙවි ගිහිලා තියෙනවා. වැඩි වෙන සංඛ්‍යාවක් එකතු වෙවි ගිහිලා තියෙනවා. හරි. තව ගණන් බලමු අපි. 3 7
23 95. තුන් වරක් 2 6යි. 6යි 1යි 7යි. 7 වරක් 3 21යි. 21යි 2යි 23යි. 23 වරක් 4 තුලියම 3. 23 වරක් 4 කීයද? 4 වරක් 3 12යි 1යි. 4 වරක් 2 8යි 9යි. 92යිනේ. 92යි. 92යි 3යි 95යි. හරි. ඔය විදිහට දැන් හතක් තිබ්බනේ. හතක් කතා කරානේ. හරි. ඊට පස්සේ අපි දැන් අර මුලින්ම කතා කරේ සංඛ්‍යා වර්ග කීපයක් ගැන. වර්ග සංඛ්‍යා, ඝන සංඛ්‍යා, එහෙම කියලා. ඊට පස්සේ අපි ඒ ආශ්‍රිතවත් සංඛ්‍යාවට එන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒවායින් එන්නේ කියලා. වර්ග සංඛ්‍යා වලින් එන්න පුළුවන්. වර්ග සංඛ්‍යා වලින් කොහොමද එන්නේ? 2 එක එනවා ඉස්සරහට. 1 2 sorry 2 එන්නේ 4. පස්සේ 9 16 25. මෙතන නෑක් අහන්න පුළුවන්. දැන් මේක කොහොමද හදලා තියෙන්නේ? එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. පහේ වර්ගය 25යි. හයේ වර්ගය 36යි. ওই විදිහට. ඊට පස්සේ ඝන සංඛ්‍යා ආශ්‍රිතවත් දෙන්න පුළුවන්. ඝන සංඛ්‍යා විදිහට 1 8 27 64 125 කීයද? එකේ ඝනය 1යි. දෙකේ ඝනය 8යි. තුනේ ඝනය 27යි. හතරේ ඝනය 64යි. පහේ ඝනය 125යි. එහෙනම් මෙතෙන් 6 ඝනය 216යි. ඒ විදිහට. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා ආශ්‍රිතව වෙන්න පුළුවන්. සංඛ්‍යා ආශ්‍රිතව. ප්‍රථමක සංඛ්‍යා ආශ්‍රිතව. ඉතින් මේකෙදි මතක තියාගන්න ඕන දෙයක් තමයි ප්‍රථමක සංඛ්‍යයි උත්තේ සංඛ්‍යයි. ප්‍රථමක සංඛ්‍යයි උත්තේ සංඛ්‍යයි ගොඩක් වෙලාවට එකම විදිහට තමයි යන්නේ. ඒ නිසා එතන පැටලීමක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අවබෝධයක් තියෙනවනේ මොනවද ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද උත්තේ සංඛ්‍යා කියන්නේ කියලා. කලින් කිව්වා වගේම ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක්. මේවට ප්‍රථමක සංඛ්‍යාවලට සාධක දෙකක් පමණයි තියෙන්නේ. ඔත්තේ සංඛ්‍යාවක් කියලා කියන්නේ දෙකෙන් බෙදුවට පස්සේ එකක් ඉතුරු වෙන සංඛ්‍යාවට. දෙකෙන් බෙදුව පසු එකක් ඉතිරි වෙයි. මේ එක්සෑම් එකේ ලා කොහොම දෙකෙන් බෙද බෙද ඉන්නත් බෑනේ වෙලාවක් යන නිසා. ඒක නිසා ඉතින් ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් කටපාඩමින් වගේ ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ අර සාධක වලින්ම තමයි ඒක අවබෝධ කරගන්න ඕනේ. සාධක දෙකකට වැඩියෙන් තියෙනවා මේක ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. දැන් මේකත් ඔත්තේම 2 3 5 7 9 11 13. දැන් මෙතෙන්ට 15 වෙන්නේ නැහැ.
15 කියන්නේ ඔක්තේ සංඛ්‍යාවක් නෙවෙයි. 15 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි. 15 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නෙමෙයි නිසා මේක මෙතෙන් දෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන් මොකක්ද දෙන්නේ? ඊට පස්සේ ආයෙ තියෙන මොකද්ද? 16 ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. ආයෙ තියෙන්නේ 17. 10 තමයි මෙතෙන් දෙන්න ප්‍රථමක සංඛ්‍යාව. හරි. ඊට පස්සේ තව විදිහක් තියෙනවා. ඒකත් බලමු. මිශ්‍ර සංඛ්‍යා රටා. මිශ්‍ර සංඛ්‍යා රටා හැදෙන්නේ මොකක් හරි සංඛ්‍යා රටා වර්ග දෙකක් විතර එකතු වෙලා. අපි බලමු වර්ග සංඛ්‍යාවයි ඝන සංඛ්‍යාවයි එකතු වෙලා හැදිලා තියෙන එකක්. එන 1යි 1යි ඊට පස්සේ 4 8 9 27 16 64 කොහොම මේක දිගටම කන්ටිනියු වෙලා යනවා. හරිද? මෙතෙන් මේක දැක ගමන් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. මේ තියෙන ඝන සංඛ්‍යාවයි වර්ග සංඛ්‍යාවයි එකතු වෙලා හැදිලා තියෙන එකක් කියලා අවබෝධ වෙන්න ඕනේ. මේ අවබෝධයේ ප්‍රැක්ටිස් එකත් එක්ක හරියනවා. ඒක නිසා දිගට ප්‍රශ්න හද හද බලන්න. හද හද යන්න ප්‍රශ්න දිගටම. පාස් පේපර්ස් අරගෙන හරි එහෙම හරි කොම් පේපර්ස් එකේ තියෙන ප්‍රශ්න අරගෙන හදලා බලන්න කොහොමද හැදෙන්නේ කියලා. මේ තියෙන්නේ මේක දැන් යන රටාව. 1 4 9 16 ඊපස්සේ මෙතෙන් දෙන්නේ කීයද? 25. මේ තියෙන වර්ග සංඛ්‍යා ටික. ඊට පස්සේ අනිත් ටික ඝන සංඛ්‍යා ටික. 1 8 27 64 මෙතෙන් කියලා එන්නේ 125. මේ වගේ මිශ්‍ර සංඛ්‍යා රටා කියලත් සංඛ්‍යා රටා දෙකක් විතර එකතු වෙලා හැදෙන්න පුළුවන් ආකාර තියෙනවා. මේකට තවත් එන්න පුළුවන් විදිහක් තමයි ඉරට්ට සංඛ්‍යාව ඔක්තේ සංඛ්‍යාව එකතු වෙලා එකක් එන්න පුළුවන්. ඒ විදිහට දිගට ප්‍රැක්ටිස් එකත් එක්ක සංඛ්‍යා රටා හදන එක හරියනවා. දැන් සමහරුන්ට සංඛ්‍යා රටා කියන එක අමාරුම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොහොම හරි දිගට ප්‍රැක්ටිස් කරාට පස්සේ සංඛ්‍යා රටා දවසකට 5 ගානේවත් 10 ගානේ වගේ හැදුවොත් එහෙම මේ ඕක හරියනවා. ඒක නිසා දිගට ප්‍රැක්ටිස් කරගෙන යන්න වැඩි සක්සස් කරගන්න පුළුවන්.